ඉතින් කොහොමද? වෙනද වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. වසන්ත මාසයේ පළමුවැනිදා. බක් පොහොයත් අදම නිසා අදින් පටන් ගන්න මේ මාසය ලස්සන මාසයක් වෙයි කියලා මට නම් හිතෙනවා. උදේම උයලා ඉවර වෙලා යමු මාත් එක්ක බුදු පහන තියන්න. උදාගිරි ප්‍රභාකෙලුම් නැගී ගලාහැලේ තුෂාර. මගේ මේ දෑතින් සකසා පූජා කළ මේ පූජා ද්‍රව්‍යයන් මාගේ බුදුන්ට පූජා කරමි. පූජා වේවා. මට වගේම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටමත් මේ පින් අනුමෝදන් වේවා. ප්‍රබෝධයෙන් පිපි කුසුම් පිපෙන වසන්තේ බිගුන් පමන වසන්තේ. ටී එකකුත් හදාගෙන බීලා මම මේ ලෑස්ති වෙන්නේ මට තියෙන අනිත් වැඩ ටික ඉවර කරගන්න. චූටි බබෙක් එක්ක තනියම දවස ගෙවන අම්මා කෙනෙක් නම් ඔයා දන්නව ඇතිනේ. වැඩ ටික ඔක්කොම බැලන්ස් කරගෙන චූටියවත් බලාගෙන ඉන්න එක කොයිතරම්නම් අමාරුද කියලා. කොයි තරම් අමාරු වුණත් මේ අමාරු කාල හරි ඉක්මනින් ගෙවිලා යනවා. මෙයාලා ලොකු වෙලා අපට ආපස්සට හැරිලා බලනකොට හරි ලස්සන අතීතයක්, හරි ලස්සන මතක එක්ක මේ පැටව හරි ඉක්මනින් ලොකු වෙනවා. ඉතින් මේ වසන්ත මාසයේ පළමුවැනිදා ගෙවිලා ඉවර වුණේ මෙන්න මෙහෙමයි. අදට ගිහින් එන්නම්. තවත් ලස්සන දවස් වලින් ඉස්සරහට හම්බෙමු.